හරි. සුබ දවසක් ඔයගොල්ලන් සියලු දෙනාටම. මම මේ පොඩි ස්විච් එකකට වයර් කනෙක්ෂන් දෙන විදිය මේ ස්විච් එක මට පොඩ්ඩක් මතක් කළා. මම ඒක පොඩි වීඩියෝ එකක් කරලා දාන්න කියලා හිතුවා. මේක ගොඩක් කට්ටිය දන්නවා අපි මේ ශේෂ්ඨය නියැලිලා ඉන්න අය නම් මේ කනෙක්ෂන් එකේ වටිනාකම තමයි අපි මේක පාවිච්චි කරන්නේ 2way ස්විච් දෙකක් භාවිතා කරලා. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඒක පාවිච්චි කරන්න ඕන විදිහ මෙතන මම මේ කියන්නේ. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ මේ තට්ටු නිවාසයක් තියෙන කෙනෙක් කියලා. හරිද? තට්ටු නිවාසයක් තියෙන කෙනෙක් වුණොත් තට්ටු දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පැත්තෙන් තරප්පු පෙළක් තියෙනවා. හරි? තරප්පු පෙළක් තියෙනවා. තරප්පු පෙළක් තියෙද්දී මෙතෙන්ට ලයිට් එකක් දානවා. හරි? හැබැයි මේක දැන් මේක මම මේ වැදගත් වෙන එක උදාහරණයක් අරගෙන ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට අපි කියමුකෝ රෑ වෙලා කවුරු හරි මේ ගෙදර එක සමාජිකයෙක් එනවා ගෙදරට. එනකොට මේ ස්විච් එකේ මේ දැන් මෙතන සාමාන්‍ය යන තැන අපි මේක ඕපන් කොරිඩෝ එකක් වගේ මොකක් හරි තියෙනවනේ මෙතන ඇතුල් වෙන තැන. හරිද? මෙයාට ඕන මේකේ ලයිට් එක දාගන්න. හරිද? ලයිට් එක දාගන්න ඕන වෙනකොට මෙතන බිත්ති අපි කියමුකෝ ස්විච් එකක් තියෙනවා කියලා. එතකොට මෙයා මේ ස්විච් එක දාලා මේ තරප්පු පෙළ දිගේ යනවා. මොකද දැන් මෙතන එළිය වැටෙනවා. මෙයා මෙතනින් දැම්මහම හැබැයි මෙයා ගේ ඇතුළට ගියාන් පස්සේ දැන් අපි ඒක සාමාන්‍ය විදිහට ස්විච් එකක් දැම්මොත් ආයේ මෙයා මෙතන එන්න බෑ මේක ඕෆ් කරගන්න. පැහැදිලිද ඔයගොල්ලන්ට? එතකොට ඒක මග හරව ගන්න තමයි මේකේ මෙතන ස්විච් එකක් දාලා තිනවා. මේ ඇතුළට ගියාට පස්සේ ඇතුළෙන් ආයේ පල්ලෙහාට බහින්න ඕනේ. මේ ස්විච් එකෙන් ඕෆ් කරපුවම ඕෆ් කරන්න පුළුවන්. ඒක දැන් මම මේ නිකන් පොඩි උදාහරණයක් ගත්තේ දැන් මේ වගේ තැනක් කියලා. නමුත් ඕනම තැනක ගරාජ් එකක් වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය තමන්ගේ ගෙට ඇතුල් වෙනම තැන මේ අර සන්සෙට් එක වගේ තියෙන තැනින් ඉස්සරහ මේන් දොර ඉස්සරහෙන් එලියට ලයිට් එකක් අපි දානනේ සාමාන්‍යයෙන් පොදුවේ. එතකොට එතන ලයිට් එක එළියේ ඉඳලා අපිට ස්විච් එක දාපුවම ඔන් කරගන්න පුළුවන් ඇවිල්ලා. අපි ඔන් කරගෙන ඇතුළට ඇත්තටම යනවනේ. ගියාට පස්සේ ඔන්න මතක් වෙන්න පුළුවන් අපිට මේ එලි ලයිට් එක දාලානේ තියෙන්නේ කියලා ඉවරලා සමහර ආයෙ එළියට එන්න ඕන නැහැ. මේ මං කියන කාර්ටුවේ ස්විච් දෙකක් භාවිතා කරලා පත්තු කර ලයිට් එක පත්තු කරගන්න එකයි ඔන් ඔෆ් කරගන්න සිස්ටම් එක කරගන්න. මම ඒක තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේක අලුත් කෙනෙකුට මේ පොඩක් ඉගෙන ගන්නත් හොඳයි. අනිත් එක තමයි දැන් නම් මේ වගේ අර අපි කරපු මැනුවල් සිස්ටම් නෙමෙයි. ඉතින් ඒවා මේ රිමෝට් සිස්ටම් හිටන් තියෙනවනේ ලයිට් දැන් නම්. නමුත් මේක ඉතින් අර ඉගෙන ගන්නයි අලුත් මේ ඔයගොල්ලන්ට අලුතෙන් මේ දැනුමට එකතු කරගන්න වටිනවා. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් වුණොත් කරලා බලන්න. මේ මම එක පොඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒක මෙහෙමයි වෙන්නේ. ගමුකෝ. දැන් මේකේ අපි සාමාන්‍යයෙන් 2way ස්විච් එකක් කියලා කියන්නේ කනෙක්ෂන් අපි සම්බන්ධක කියන කනෙක්ෂන් තුනක් දෙන්න තියෙන මේ ස්විච් එකක් නේ. අර දෙපැත්තට වැටෙන්නේ. මේ ටික් ගාලා කනෙක්ෂන් දෙකක් තියෙන. හරි මේ වයර් කනෙක්ෂන් තුනක් තියෙනවා. මේ මැදට මේ සප්ලයි එක දීලා දෙපැත්තට අපිට පුළුවන් ලයින් දෙකක් වැඩ කරව ගන්න. හරිද? මේ පැත්තට දැම්මොත් නිකන් උදාහරණයක් හිතන්නකෝ අර බයිසිකල් එක සිග්නල් ලයිට් ස්විච් එක තියෙන්නේ. එක පැත්තකට දාපුවම එක පැත්තක් වැඩ කරනවා. අනිත් පැත්තට දාපුවම අනිත් පැත්ත වැඩ කරනවා. ආන් ඒ වගේ ගෙවල් වලට හයි කරන අර මේන් ස්විච් මේ වගේ ඒවා තියෙනවනේ. එහෙම ස්විච් එක තමයි මම කියන්නේ. මේක 2way ස්විච් එකක්. හරි? ඒක කනෙක්ෂන් තුනක් තියෙනවා. එක පැත්තකට දාපුවම එක ලයින් එකක් වැඩ. අනිත් පැත්තට දාපුවම අනිත් පැත්ත වැඩ. ඔය විදිහේ ඒවා අපිට දෙකක් උදාහරණයක් විදිහට හිතන්නකෝ. දැන් මේ මම ඒ ගත්තේ ස්විච් එකක්. හරි? මේ තියෙන අපි වයර් සම්බන්ධ කරන මේ කනෙක්ෂන් තුන. ඒ වගේ ස්විච් අපිට දෙකක් ඕන වෙනවා. හරි? මේක අපි ඔයාට අවශ්‍ය තැනට එක ස්විච් එකක් ඒක අවශ්‍ය එක තැනකට හයි කරගන්නවා. අනිත් එක අනිත් තැනට හයි කරගන්නවා. මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. දැන් කනෙක්ෂන් දාන්නේ දැන් මේ තියෙන්නේ ස්විච් දෙක. මම පැහැදිලි ඇති. ස්විච් දෙකේ කනෙක්ෂන් තුන තමයි මේ තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් අපි තනි ස්විච් එකක් හයි කරනකොට කරන්නේ නම් මැද ස්විච් එකට මේ පේස් එක දුන්නා. දෙපැත්ත මේ පැත්තට එක ලයිට් එකකට සම්බන්ධ කරා. මේ පැත්තට එක ලයිට් එකකට සම්බන්ධ කරා. එහෙම සම්බන්ධ කරපුවාම වෙන දේ තමයි මේ පැත්තට එක පැත්තකට දාපුවාම ස්විච් එක. මේ පැත්තේ ලයිට් එක පත් වෙනවා. අනිත් පැත්තට දාපුවාම අර කලින් එක ඔෆ් වෙලා අර පැත්ත පත් වෙනවා. එහෙම තමයි මේකේ ස්විච් එකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. නමුත් දැන් අපි මේ කරන වැඩේට අපිට ස්විචස් දෙකක් ඕන වෙනවා. මං කියවනේ අර මේ තරප්පු පෙළක් ගත්තොත් පල්ලෙහෙන් ට දාන්න ඕනේ එක ස්විච් එකක්. ගේ ඇතුළට ගිහපුවම එක ස්විච් එකක් දාන්න. එතකොට ඕක වයරින් කරන්නේ මෙහෙමයි. අපි හිතමුකෝ දැන් මෙතනින් බල්බ් එක ඇඳගමුකෝ අපි. මේක බල්බ් එක. හරි? හිටන් ඉන්න බෑ ඉතින් මම බල්බ් එක. හරි? මේක එක පැත්තකට අපි නියුට්‍රල් දීලාම තියෙනවා. හරිනේ? දැන් මේකට අනිත් පැත්තෙන් තමයි මේ ස්විච් එකෙන් කනෙක්ෂන් එක එන්න ඕනේ. මේකේ ස්විච් එකේ එක කනෙක්ෂන් එකක් දෙනවා මෙන්න මෙහෙම. මේක. හරි? ඒ කියන්නේ මේ මැද
මේක ස්විච් එක මේ මැද වයර් එකට දෙනවා මේ බල්බ් එකකින් එන අනිත් පැත්තේ කනෙක්ෂන් එක. මේ ස්විච් එකේ මැද එකට දෙනවා ලයිව් එක පේස් එක. හරි. දැන් නිව්ට්‍රල් එක මේ බල්බ් එකේ කෙරවලට මේක ස්විච් එකක මැද පින් එකට ලයිව් එක දෙනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේකේ මේ අපි මැද දෙක පාවිච්චි කරලා ඉවරයි ස්විචස් දෙකේ. මේකේ මේ එක පැත්තක කනෙක්ෂන් එකක් සම්බන්ධ කරනවා මේ ස්විච් එකේ ඉඳලා අනිත් ස්විච් එක දක්වා. මේකට. හරි. පැහැදිලිනේ? ඊට පස්සේ මේක සම්බන්ධ කරනවා මේක අරවලා මේකට. ඔන්න ඔහොම. හරි. දැන් වෙන්නේ මොකක්ද? බලන්නකො. හරි සරලයි. දැන් මේක මට පෙන්වන්න බැරි වුණාට ස්විච් දෙකක් දාලා දැන් මේක වෙන දේ දන්නවා ඔයා. මේක දෙපැත්තට ටික් ගාලා දෙපැත්තට වැටෙන ස්විච් එකක් තියෙන්නේ. මේ පැත්තට දැම්මන් පස්සේ මෙන්න මේ දෙක එකට වෙනවා. මේ පැත්තට අනිත් පැත්තට දැම්මට පස්සේ මේ ස්විච් එක මේ පැත්තට කනෙක්ට් වෙනවා. මේ ස්විච් එකත් එහෙමයි. මේ එක පැත්තකට දාපුවාම මේ දෙක කනෙක්ට් වෙනවා. අනිත් පැත්තට දාපුවාම මේ දෙක කනෙක්ට් වෙනවා. මැද එක කොමන් එක කියන්නේ. හැම වෙලාවෙම මේ දෙපැත්තේ එක මැද එකත් එක්ක සම්බන්ධ වෙන විදිහට තමයි මේ ස්විචස් එක වැඩ කරන්නේ. හරි. දැන් මේක බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. දැන් අපි ස්විච් එක සාමාන්‍යයෙන් අපි කියනකො ඕෆ් අවස්ථාවේ වෙන්නේ ලයිට් එක බල්බ් එක ඕෆ් වෙලා තියෙන අවස්ථාවේ වෙන්නේ මෙන්න මෙහෙම තියෙන්නේ. මම මේක ඇඳහම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න පුළුවන් ඊළඟ මම කරන නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ මම මෙයා කරනවා. දැන් ඕෆ් අවස්ථාවේ තියෙන්නේ මෙන්න මේ දෙක කනෙක්ට් වෙලා. කියන්නේ මේ පැත්තට වැටලා ස්විච් එක. හරි. මේ පැත්තට තමයි වැටලා තියෙන්නේ. එතකොට මේ ස්විච් එකේ තියෙන්නේ ඕෆ් අවස්ථාවේ මෙහෙම. මේ ස්විච් එකේ ඕෆ් අවස්ථාව තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේ පැත්තට තමයි ස්විච් එක වැටලා තියෙන්නේ. මේකේ මේ පැත්තට වැටලා තියෙන්නේ. එතකොට වෙන්නේ මොකක්ද? මේ ලයිව් එක මෙතනට කනෙක්ට් වෙලා මෙහෙම ගිහිල්ලා මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තනේ කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ බල්බ් එකට සප්ලයි එකක් යන්නේ නැහැ. පැහැදිලි ඇති? මේ බල්බ් එකට සප්ලයි එකක් යන්නේ නැහැ. දැන් අපි කියමුකෝ අපි කවුරු හරි දැන් අපි එනවා ගෙදරට. දැන් මම රෑ වෙලා තියෙන්නේ. දැන් ඔන්න මට මේ ලයිට් එක දා ගන්න ඕන පත්තු කර ගන්න. දැන් මේක ලයිට් එක ඕෆ් වෙලා තියෙන්නේ. මං කරන දේ ස්විච් එක මේ පැත්තට දානවා. මෙහෙම දානවා ස්විච් එක. හරි. දැම්මට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ අග්‍ර දෙක කනෙක්ට් වෙනවා. පැහැදිලි ඇති. දැන් මොකද වෙන්නේ? මේ අපේ දීලා තියෙන පේස් එක මේ ස්විච් එක මැදට දීලා තිබිච්ච එක මේකට කනෙක්ට් වෙලා මේ වයර් එක දිගේ මෙතෙන්ට ගිහිල්ලා මේක ඕෆ් මේ පැත්ත කලින් තිබුණේ ඕෆ් අවස්ථාව නිසා මේ දෙක එකට වෙලා තියෙන්නේ. මේක හරහා බල්බ් එකට සප්ලයි එක යනවා. ඒතකොට මේ පැත්තේ නියුට්‍රල් එක අපි දීලාමයි තියෙන්නේ. ඔන්න බල්බ් එක පත් වෙනවා දැන්. මෙයා කරේ මොකක්ද? ඕෆ් අවස්ථාවේ තිබුණේ මේ පැත්තට ස්විච් එක දැම්මා. මෙන්න මේ කනෙක්ෂන් එක ගිහිල්ලා පරිපතේ සම්පූර්ණ වෙනවා. හරි. දැන් මෙයා පහලින්නේ මේක දැම්මේ. දැන් උඩ තට්ටුවට ගියාට පස්සේ මෙයා මේක ඕෆ් කරගන්නකොට මොකද කරන්නේ? මේ ස්විච් එකෙන් හරි මේ ස්විච් එකෙන් මෙයා මේ පැත්තට ස්විච් එක දානවා. එතකොට වෙන්නේ මොකද්ද? මෙතනට මේ තියෙන සම්බන්ධතාවය අයින් වෙලා මේ දෙක කනෙක්ට් වෙනවා. හරි. කනෙක්ට් වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙයා මෙතනින් දාලා ආපු සප්ලයි එක මෙතන නතර වෙලා තියෙනවා. මේ සම්බන්ධතාවයේ අයින් කරලා මෙයා මේ පැත්තට දැම්මන් පස්සේ බල්බ් එකට මේ පැත්ත දැන් මෙතනින් මේ තිබිලානේ මෙහාට දාන්නේ. එතකොට මේක සප්ලයි එක ඩිස්කනෙක්ට් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ බල්බ් එක ඕෆ් වෙනවා. පැහැදිලිනේ? ආයේ උඩ ඉන්න කෙනාට ලයිට් එක දාන්න යටට එන්න ඕන නම් උඩින් දාන්න ඕන. උඩින් දැම්මට පස්සේ මේ පැත්තට කනෙක්ෂන් එක එනවා. එතකොට මොකද වෙන්නේ? මේක පත් වෙනවා. පහලින් ඇවිල්ලා ඕෆ් කරගන්න ඕන කෙනාට පහලට ආවට පස්සේ ඕෆ් කරගන්න ඕන කෙනාට මෙයා අනිත් පැත්තට දානවා. අනිත් පැත්තට දාපු ගමන් මෙතන සප්ලයි එක නැති වෙලා තියෙන්නේ. බල්බ් එක ඕෆ් වෙනවා. ඔයාලට පැහැදිලි ඇති. හරි. මේක චුට්ටක් ඕගොල්ලන් ඇඳලා කරලා මේ නිකන් ඕගොල්ලන්ගේ මනසට දාගන්න බලන්න මේ කියන කතන්දරේ මේකින් වෙනවද කියලා. මේක එකපාරට කරලා නැති කෙනෙකුට මේ චූටි අපහැදිලිකමක් ඇති. මට දැන් මෙතන අර මේක ස්විච් එකක් තිබ්බනම් ඇත්තටම දෙපැත්තට දාලා පෙන්වන්න තිබුණා. මට නිකන් මතක් වුණා මමත් මේක සෑහෙන කාලයකට කලින් පාවිච්චි කරපු ක්‍රමයක්. ඔය හවුස් එකට ලයිට් එකක් දාගන්න ඕන පස්සේ එළියට එන්න ඕන ලයිට් එක ඔෆ් කරන්නත් දාන්නත් එළියට එන්න ඕන. ඔහොම කියලා ඔය සමහර තැන් වල බාත්රූම් වල එළිය තියෙන තැන් වලට දාගන්න ඕනනේ. දැන් නාලි වල ලයිට් එක දාලා එනවා. ආයේ ඕෆ් කරන්න එතෙන්ම යන්න ඕන. හරිද? දැන් එහෙම තැන් අවස්ථාව වෙලා මම දැම්මා. මම දැන් අර හවුස් වයරින් වැඩි කරන්න නිසා මේවා මෙහි පාවිච්චි කරන්න ඉන්න තින්ද දැන් මේක මම යනවා. නමුත් මට මතක් වුණා මම මෙහෙම එකක් කරා. සමහරට නොදන්න කෙනෙක් හිටියොත් එයාට මේක වටේවි කියලා හිතලා තමයි මම මේක දාන්නේ. ඉතින් මේ ඕගොල්ලන්ට යමක් ගන්න තිබුණා නම් මේක බලලා අඳලා ඕගොල්ලන් මේක පාවිච්චිට ගන්න. මේක හරි මේ කියන්නේ වටින අවස්ථාව ඕන තරම් එනවා ගෙදරකට.
හරි දැන් සාමාන්‍ය දැන් තාක්ෂණිකව ඉතින් දියුණුවලා රිමෝට් එකකින් හරි මේ ඔන් ඔෆ් කරලා ලයිට් තියෙනවා. නමුත් ඒවට වඩා මේක ප්‍රායෝගිකව මේ සෑහෙන කාලයක් පාවිච්චි කරනවා පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික ගැජට් වලට වැඩිය. හරි ඒ නිසා මේක ඔයගොල්ලන් මේ ප්‍රැක්ටිස් කරලා බලන්න ඇඳලා බලන්න මේ හරි වටින දෙයක් වෙයි ඔයගොල්ලන්ගේ වැඩවලට සහ තමන්ගේ ගෙදර පොඩි පොඩි වැඩක් තියෙනවා නම් ඒවා කරගන්න. ඉතින් බොහොමත් ස්තුතියි මේ මගේ වීඩියෝ සීරීස් එකට මේ අමතරව එකක් මම මේ ගෙනාවේ මට මතක් වෙලා මම ආපහු මම ඔයගොල්ලන්ගේ මගේ අර නතර වෙච්ච වීඩියෝ එක තැන ඉඳලා මම ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්නම්. එතකම් මේකත් බලන්න. මේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම කමෙන්ට් එක බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ගේ රියැක්ට් එක මට හරි වටිනවා. මොකද ඒකට මම දන්නා මේක ඇත්තටම ඕනකමින් බැලුවයි කියලා. යම් කිසි දෙයක් ගත්තා නම් ඒතර මට වීඩියෝස් දානකොට තෝර බේර ගන්න පුළුවන් ඇත්තටම මේ වඩා කැමති මොනවටද එහෙම එතකොට මට ඒ හරහා ෆලෝ කරලා මම දන්න දෙයක් තිබුණොත් මෙයා කරගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මම ඔයගොල්ලෝ කියන මම ලෙක්චර්ස් කරන කෙනෙක්වත් උගන්වන කෙනෙක්වත් නෙමෙයි. මම ප්‍රායෝගිකව මමත් ඔයගොල්ලන් වගේම වැඩ කරන සහ වැඩ කරන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඒ නිසා තමයි මම මේ දන්න දේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඔයගොල්ලන්ගේ ජීවිතේ චූටි හරි දෙයක් ගොඩ දා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. හරි ඒ නිසා මේ ඒක ගන්න ඒ පොඩි පොඩි අඩුපාඩුවන් ඇති මේක වැරදි නම් සහ මේකට තව නවීන දේවල් එකතු වෙලා තියෙනවා නම් මේකට වඩා සරල දේවල් තියෙනවා නම් කවුරු හරි දන්න කෙනෙක් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාන්න හරි තියෙන විස්තරය කියලා ඒවත් හරි වටිනවා ඒකට දන්න කෙනෙක් නොදන්න කෙනෙක් ඒකත් බලයි මටත් දැනගන්න හරි වටිනවා ඒ නිසා මේ ඒකත් අමතක කරන්න එපා අඩුපාඩු වැරදි ඔක්කොම දාන්න ඒක කිසි ගැටලුවක් නැහැ මේ එහෙනම් හැමෝටම සුබ දවසක්